අයිබෝන් නැවටම ඉතින් ඔන්න සෝලෝ හයිකර්ගේ අවාර දුරු කරන්න මං ආවා අවාරෙම සුන්දර සිරිපා වඳින්න. සුර රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර An endless journey through the forest deep, where nature's secrets lie and mysteries sleep. Hidden villages, whispered tales of old, unfolding stories that the trees still hold. I wander alone, under skies so vast, through ancient paths where shadows are cast. The beauty of the wild, a silent guide, as I seek the echoes where the legends hide. In every rustling leaf, in every breeze's call, the spirit of the forest speaks, enchanting all. Through valleys lush and mountains high, I lose myself, where the earth meets sky. Traversing alone through nature's embrace, I am the solitary wanderer, the solo hiker. අයිබෝන් නැවටම ඉතින් ඔන්න සෝලෝ හයිකර්ගේ අවාර දුරු කරන්න මං ආවා අවාරෙම සුන්දර සිරිපා වඳින්න. ඉතින් මේ ලෝකේ මේ විශ්වයේම තියෙන සුන්දරම තැන් වලින් එකක් කියන්න පුළුවන් සුන්දර සිරිපාදය. ඉතින් මට කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා සිරිපාදය අවාරේ වන්දනා කරන්න. ඉතින් මොකද මේ අපි දන්නවා මේ වාරේ කියන එක පටන් ගත්තට පස්සේ අපේ මිනිස්සු ගොඩක් වන්දනා කරන්න එනවා. ඒත් එක්කම අර මේ සබාදහම තියෙන සුන්දරත්වය දකින්නට වඩා අපිට පොඩි කලබලකාරී ගතියක් තියෙනවනේ. ඉතින් ඒ කලබලකාරී ගතිය නැතුව මේ ස්වභාව සෞන්දර්ය විඳින්න පුළුවන් විදිහේ සුන්දර ගමනක් යන්න හිතාගත්තමම ඉතින් අවාර සිරිපා වන්දනා කරන්න. මේක ගොඩක් කලින් යන්න හිතන් හිටපු ගමනක්. හැබැයි මම ඒක ගියේ නැති හේතුවක් තියෙනවා. මම ඒක පස්සේ ඔයාලට කියන්නම්. මට හිතුණා හැබැයි මේක තමයි වෙලාව කියලා අවාර සිරිපා වන්දනා කරන්න. සහ දෙසැම්බර් 4 තව පුංචි දවසකින් වාරේ පටන් ගන්න නිසා අය මේ කාලය වෙනුවෙන් මට බලන් ඉන්න වෙනවා අවුරුද්දක්. ඊටත් වඩා මේක තමයි හොඳම කාලය කියලා මට හිතුණා. මොකද අවාර සිරිපා වන්දනා කරනවා කියන එක අර ගොඩක් කට්ටිය රැල්ලක් වගේ කරන්න ගියොත් ඕක ලොකු හානියක් වෙනවා සබාදහමටත්. ඒක මගහැරෙන්න තමයි මම මේ කාලේ තෝරගත්තේ. සහ මට අවුරුදු 2කට විතර පස්සේ ලැබුණ පොඩි සතිය විතර කෙටි නිවාඩුව. ඉතින් ඒකේ ආරම්භය මං අපේ පවුලේ කට්ටියත් එක්ක පටන් ගත්තා ෆැමිලි ට්‍රිප් එකක් ගිහින්. ඉතින් එයාලව ගෙදරට දාලා එයාලා මගින් ගෙදර යවලා මං අනිත් පැත්තට කෙලින්ම ආවා සුන්දර සිරිපා වන්දනා කරන්න. ඉතින් ඔයාලා කලින් වීඩියෝ බලන්න ඇති ෆැමිලි ට්‍රිප් එකේ වීඩියෝ එක තියෙනවා මధుසන් රංජන channel එකේ. ඒ වොන්න සෝලෝ හයික නැවතත් වැඩ පටන් ගත්තා. ඉතින් මෙතනින් පටන් ගන්න හිතුණු හේතු ගොඩාක් තියෙනවා. අපි යන ගමන් කතා කරමු. එහෙනම් ඔන්න සෝලෝ හයිකර්ගේ අවාරය දුරු කරන්න මං ආවා අවාරේ සුන්දර සිරිපා වන්දනා කරන්න. අපි ගමන පටන් ගමු. සුර රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන හිර හරි ඉතින්
ඉතින් ඔන්න මම ආව ට්‍රේල් එක පටන් ගන්න තැනට. මෙතනින් තේවත්තම ඉතින් එන්න පුළුවන්. මෙතන මගින් එන්නත් පුළුවන් පාරක් තියෙනවා. අර කොහොම හරි මරේවතුවේ මැද්දෙන් ඇවිල්ලා රාජමලේ අවසාන ගම්මානට ආවට පස්සේ අවසානට වාහන නවත්තන තැනින් ওই පොඩි හට්ටක් වගේ තියෙනවා. එතනින් උඩට එන්න පුළුවන්. මෙන්න මේ බෝඩ් එක පේන්න තියෙනවා. බෝඩ් එක ගාවේ මෙතන ට්‍රේල් එක පටන් ගන්නවා. ඉතින් අපි යමු එහෙනම් මෙන්න මේ කැලේ පාරේ ඇතුල් වෙලා. සෑහෙන කාලෙකින් සෝලෝ එක්ස්පීරියන්ස් එකක් ගන්න යන්නේ. මටත් ආගන්තුකයි කතා කරන ගොඩක් දේවල් වලත් එක්ක. දැන් නම් මේ පාර සුද්ධ වෙලා තියෙන්නේ. මොකද මේ දැන් වාරේ පටන් ගන්න පුංචි කාලයක් නේ තියෙන්නේ. එතකොට වාරේ පටන් ගන්න තියෙනකොට මේක තමයි තියෙන ළඟම පාර. ඒ කියන්නේ මේ සිරිපාදේ යන්නකොට වන්දනා කරනකොට වේවා ගොඩක් මේ පාර ප්‍රසිද්ධ නැති වුණාට මේකේ කඩවල් ගමේ කට්ටිය ඒ හැමෝම අතර මේ පාර ගොඩක් ප්‍රසිද්ධ. හේතුව තමයි හරි ඉක්මනට අර නල්ලතන්නියෙන් එන පාරට මේකට එකතු වෙන්න පුළුවන්. කඩවල් හදන කට්ටිය බඩු එහෙම අරන් යන්න පාවිච්චි කරන පාර තමයි මේක. ඉතින් ඇත්තට මේක එහෙම අර මිනිස්සු අර කෙටි පාරක් විතර හදාගත්තු පාරක්. හැබැයි පාර හරි ලස්සනයි. ඒ නිසා තමයි මේ පාර යන්න තෝරගත්තේ. මේ කැලේ මැදි යන නිසා හරිම ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. සිරිපාදේ වන්දනා කරන පාරවල ඕන තරම් තියෙනවා සෑහෙන. අපි ඉස්සරහට ඒව ගියමු. බලන්න කැලේ සද්දේ. මේ පාර ගැන කියන්න ඕන මේකේ කොටියා ඉන්නවා. එයා කොහොමත් මේ අඩවිය මෙතනම ඉන්නවා. ඒ නිසා මේ තනියම නැගෙච්ච සුදුසු නෑ. දැන් ඔය වීඩියෝ එක ගත්තට පස්සේ සමහරවිට දැන් නිකන් ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මූ මේ තනියම යනවනම් ඔය වීඩියෝ එක ගත්තේ කියලා. ඕක හැමදාම අහන සහ මට මං ඇහෙනකොට අකමැතිම සහ තරහම යන ප්‍රශ්න ඕක. මොකද මේ පුදුම කට්ටක් කරලා ඇත්තන වීඩියෝ එක කරන්නේ. ඒ කියන්නේ තනියම ගිහිල්ලා ගමනක් විදිනවා කියන එකයි ඒක වීඩියෝ වල වලට දෙනවා කියන එකයි ඒක දෙකක්. ඒක වේ මම ওই දෙකම බැලන්ස් කරලා කරන්නත් ඕන. එතකොට අර වගේ කතා කියනකොට හරිම දුකයි සහ තරහ යන නැත්තම කතාව. මම පෙන්නන්නම් ඒ නිසා කොහොමද ඔය වීඩියෝ ගන්න කියලා. මේ දැන් මං ආවනේ. එතකොට මම දැන් ආයෙ යනවා. ඉතින් මෙතන නම් පොඩි දුරක් තියෙන නිසා අවුලක් නැහැ. වැඩි කියන්නේ ඉතින් කඳු මුදුන් වලට සමහරවල්ලාට කඳ මුදුන නැගලා මම පහළට එනවා කැමරාව අරන් යන්න. මෙන්න මෙයා තමයි වීඩියෝ කරන්නේ. ඕන්න බලා ගන්න. මේ ඉන්නේ හායි. එයා තමයි වීඩියෝ කරන්නේ. ෆොටෝ ගහන්නේ කොහොමද? මේක බ්ලූටූත් තියෙනවා. එතකොට සමහරවල්ලාට ටයිමින් තියෙනවා. මෙන්න මේ බ්ලූටූත් එකත් එක්ක ෆොටෝ එක ගන්නවා. ඕක තමයි වෙන්නේ. නැත්තම් ටයිමින් තියලා දුවනවා. මේ. ඉතින් හරි නේද? අපි ආව ඉස්සරහට. මේ හැරෙන ටිකක් ලෙස්සනවා. වතුර පොරවල් තියෙන නිසා පරිස්සමෙන් බුරුස් පදින්න පුළුවන්. ෆ්‍රී හයර එකක් යන්න පුළුවන්. ඔයාලට එහෙනම් වතුර පාර සද්දි. බලන්න මේ තැන්වල තියෙන ලස්සන. මේ ගස් කොළන් කියනකොට මට පුදුම ජීවියක් තියෙන මේ වගේ තැන්වල ඒක අර කියන්න දෙන්නේ මාරම පවර්ෆුල් එක. මම ඔයාලට ඔය මේ ඔය ක්ලාස් වල ඉන්න ගම වීඩියෝස් වල මම ඔයාලට කියලා තිනවා. දැකලා දිනවද දන්නේ ඔය මම කියලා දිනවා ගස් වල ඔයාලට විඩාවක් දෙනකොට ගස් වල ගිහිල්ලා ගහක් ගිහිල්ලා බදා ගන්න. ඒව මේ නිකන් මේලොට කියපුවා තමයි මම ඇඟත් එක්ක හිරි වැටෙනවා මේ වෙලාවේ මේ. ඒක වෙනම දෙයක්. හොද කියන්නේ මේ තමයි ජීවය. ඒ කියන්නේ ගහකොළ කියන්නේ මේ ජීවය අර ඒක දැනෙනවා. ඒ කියන්නේ අර ඒ ශක්තිය වෙනම එනර්ජියක් ඒක
ඒක ඇත්තටම මෙන්න නෑ අපි නිකන් රීචාර්ජ් කරනවා. මාව දැන් නිකන් මට තේරෙන්නේ සෑහෙන කාලයක් නිකන් චාර්ජ් කරගත්තු ටිකෙන් දිව්වා. නැත්තම් දැන් බැටරි වැහැලා දැන් ආයෙ රීචාර්ජ් කරනවා වගේ දැනෙනවා. ඒක පුදුම ෆීලින් එකක්. බලන්න මේ ගහකොළත් එක්ක පොඩ්ඩක් විඳලා ඇවිදින්න යනවා නම් නිකම්ම ඔහේ ඇවිදලා කරලා ෆොටෝස් ටිකක් ගහලා එන්න එපා. මේ ගහකොළත් එක්ක පොඩ්ඩක් සමීපෙලා ඉන්න මේ. ඒක මාර ස්ට්‍රෝං එනර්ජි එකක් තියෙන ඒව ගන්න. මොකද මේ මුළු විශ්වයම ගත්තොත් අපිට ගහක් කොළක් තියෙන තැනක් තාම කොහෙවත් හොයාගන්න හම්බෙලා නැහැ. තියෙනවා. ඒ වුණාට මේ මිනිස්සු විදිහට අපි තාම එච්චර දියුණු නැහැ. ඉතින් මේ ලෝකෙම අපිට තියෙන එකම සම්පත කියන්නේ ලෝකයේ දැනට හොයාගෙන තියෙන දුර්ලභම සම්පත භෞතික විදිහට අපි ගාව තියෙනවා. සහ ඒක ලංකාව කියන රට විදිහට අපිට ඊටත් වඩා දැනෙනවා. ඉතින් ඒව විඳින්න. මේක රැකගෙන විඳින්න. මේවත් දන්නේ දාඩිය එක්කරනවා. ඒක පුරාම දාඩිය එක්කරනවා මේ සෑහෙන කාලෙන් ඇවිදින්නේ. මේ ක්ලාස් කරනකොට එකම තැන මම හැබැයි මේ අවුලක් ඉන්නේ නැහැ. මම ක්ලාස් එකේ හැමතැන ඇවිදින්නේ වුණාට අර ඒකාකාරී දෙයක් නේ නැංග පොඩ්ඩක් මහසෙන අඩුයි සෙල්ලම් කරත් ඇරෙන්න. සෑහෙන කාලෙකින් හයික් එකක් ආවා. ඉතින් මේ මොන කුණ්ඩෙල නෑ. කොහෙද යන්නේ? ඉන්නේ. හා මෙහෙන්ද. කොහෙද යන්නේ? මෙහෙර නෙවෙදලා ඉන්න බෑ. ඉක්මන නගිනවා මේ. මං අද හිතාගෙන ආවේ වැස්ස උදේ වහින්න එපා යනකොට වහින්න කියලා. එහෙමම තාම හිතනවා එහෙමම වෙන්න. මොකද මේ මට අවාරේ සිරිපාදේ ලස්සනම අර පඩිපෙළ දිගේ ලස්සනට මේ වතුර පාර වැටෙනකොට හරිම ලස්සනයි. ඉතින් ඒක බලා ගන්න පුදුම ආසාවක් තියෙනවා. අපි හිතමු මේ විදිහට මේ දෙක ඒ ටිකක් වෙන්න කියලා. මේ වුණා වගේම මට මෙතනට ඉස්සරහා පේනවා. මම හිතන්නේ මේ ග්‍රේට් වෙස්ටර්න් කන්ද වෙන්න ඕන. හැඩවුරුගම් හැටියට ඔව් ග්‍රේට් වෙස්ටර්න් කන්ද වෙන්න ඕන. ඉස්සරහා දින දියල්ලක් කඩාගෙන හැලෙනවා එහා පැත්තෙන් හරිම ලස්සනයි. මේ මං දැන් ටිකක් උඩට ආවා. සෑහෙන දෙයක් උඩට ආවා. මේ පහළ තේ වතුරේ මට පේනවා එහා පැත්තේ ඔය මාඋස්සා කැලේට වතුරෙන ප්‍රධාන ජලක පෝෂකයක් වහින් එනවා. ඒක අඩවියෙන් නම් තමයි වැටෙන්නේ. මේ ඒ වතුර පාර හරිම සුන්දරයි. අර හෙට යනකොට මට සද්ද ඇහෙනවා. මේ අපි උඩට ගියොත් බලාගෙන පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මම මේ පාරේ කලින් ඇවිල්ලාම නේ. ඉතින් අපි තව ටිකක් උඩට ගිහිල්ලා බලමු. මේ මෙතන ලස්සන view point එකක් වගේ තියෙනවා. ලස්සන තැන්නක් වගේ උඩ. අපි ඊළඟට එතනට ගිහලා වීඩියෝ එකක් ගමු. මේ එන පාරේ හරිම ලස්සනයි. මේ රාජමල වතුවාට එනකොට තේවතු යාය මැද්දේ මෝහිනී ඇල්ල පේනවා. එතකොට මවුස් සැකලේ වෙන තේවතු යාය මැද්දේ එනවා. හරිම ලස්සනයි. මම පොඩි ක්ලිප් එකක් ගත්තා. මම ඒ ටික දාන්නම්. මොකද වීඩියෝ පටන් ගත්තේ නැත්නම් මම එතනින් අර ආරම්භය අතනින් මොකද හොඳයි කියලා හිතච්ච නිසා අපි ඒ වීඩියෝස් ටික බලලා එමු. මම ඊගාවට ඔයාලට උඩ ගිහින් මොන්න බලාගෙන හිටපු තැනට ආවා. අන්න බලන්න සුන්දර සිරිපාදේ හරි ලස්සනට පේනවා. හරිම ලස්සනයි. දේශගුණේ නම් නියමයි මේ දවස්වල. මාන්සි නිකම්ම නිවෙනවා සිරිපා මළුව දකින්නකොට. දැන් කන්ද ඉවරයි. දැන් කෙලින්ම පල්ලමකට වගේ යන්න තියෙන පහලට. මළුව මං හිතන්නේ වාර නිසා වහලා තියෙන්නේ. වාසනාවක් තිබ්බොත් මළුව හැරලා තිය අපි බලමු කියලා. මේ ඉස්සරහා තැන්නක් තියෙන්න ඕන. එතන තමයි මං හිතන්නේ. මෙතන මට කාගේ හරි කටහඬක් ඇහෙනවා. මේ කවුරු හරි ඇවිල්ලා වෙන්න ඕන. එන්න මෙතන තමයි අර ගොඩක් කට්ටිය ෆොටෝස් දාන තැන. හරිම ලස්සනයි මෙතන. කාගේ හරි කටහඬක් ඇහුණානේ. එතන ලස්සන මළුව හොඳටම පේනවා. මේ හරිම ලස්සනයි. අතන කවුරු ඉන්නවා තමයි. රයිට් ඔන්න මේ
අන්තැනට ආවට පස්සේ මේ මං හිතන්නේ ඇත්තටම කපල් එකක් කියලා. වලදී කපල් එක නෙවෙයි. මල්ලි අක්කයිනේ. මල්ලි අක්කයි දෙන්නම ගම්පහනේ. දෙන්නම කැම්පස් දෙක මෙයා ජපුරේ අක්කා වයිඹ. ඉතින් මේ මං හිතේ තාම කවුරු ඉන්නවා කියලා ඔන්න හම්බුණා. මෙයාලා මේ යන කිවින වාරද කිව්වේ? 30 නේ. ඔව් 30 වාරේ කරුණා කරන්න ඕන. එහෙනම් අපි උඩදී හම්බෙමුනේ. ලස්සන ඇත්තට මේ මට පේන ඉන්නවා මේ අර කළු වඳුර කියන වඳුරා මේ අර ඔළුවේ නිකන් අමුතු කට්ටයක් දාගෙන පොර එන ලස්සනයි. මේ මට මේක කරගන්න විදියක් නැහැ මේක පේන්නේ නැහැ මම මට ෂෝට් වීඩියෝක් දාන්නම්. සෙට් එකක් ඇවිල්ලා මෙතන බලන් ඉන්නවා. මේ ඉතින් මේ මෙතන ඇත්තටම හරිම ලස්සනයි මේ මට පුදුම නිදහස කියන්නේ අර මේ වටපිටාවත් එක්ක දැන් අර මට මේ දවස් 5ක්ම එක දිගට ඔලුව කැක්කම තිබ්බා. මේ සීතල වතුර ටිකක්වත් බොන්න බැරුව මගේ සෙන්ගිඩිනවට නිතරම මේ ක්ලාස් කරන නිසා ඔය උගුර මේ වෙන නිසා. ඉතින් ඒවත් එක්ක මේ හැබැයි මෙහි ඇවිල්ලා තෙමුණා නෑවා සීතල වතුර ඔක්කොම බොන්නේ. හැබැයි පුදුම සනීපයක් ඔලුව කැක්කම ගෑවිලාවත් නැහැ. වෙලාවකට අපිට මේ ලයිෆ් එකේදී අපි අමතක වෙයිගෙන යන මොහොතක් එනවා. කියන්නේ අපි ඒකාකාරී වෙනකොට මොන හරි දෙයක් එක්ක එතකොට අපි පොඩ්ඩක් අපිව මගහැරනවා වගේ ගතියක් එනවා. විශ්වාස කරන්න ඔයාට අයත් ඔයාව මේ ඔය කොළපාට ලෝකයක් ඇතුළත හම්බ වෙනවමයි. ඒ නිසා මේක මිස් කරගන්න එපා. මේ මම ඇත්තටම සෑහෙන ලොකු අපරාධයක් කරේ මේ සෝලෝ මිස් කරලා. ඇත්තටම මේක හිතලා කරපු දෙයක් නෙමෙයි. මේක ඇත්තටම ලොකු කැපකිරීමක්. ඒක ඇත්තටම මම කරපු කැපකිරීමක්. ඉතින් ඒකේ ප්‍රතිඵලක් තියෙනවා සෑහෙන්න. ඉතින් අයත් මටම හම්බෙච්ච එක ගැන ඇත්තටම සතුටුයි. මම දැන් ආයෙ රීචාර්ජ් ආයෙ එක දිගට දැන් අදින්න පුළුවන්. ඇත්තටම මේ අසනීප කියන දේවල් පවා එන්න හේතු වෙන්නේ ඔය ඒකාකාර වීම කියන එකත් එක්ක ඔය තියෙන පොඩි ස්ට්‍රෙස් ගතිය තමයි මට තියෙන්නේ. ඇත්තටම මේ ඔලුව නිදහස් වුණාට පස්සේ හැමදේම නිදහස්. මේ මට තේරෙන විදිහට නිකන් මේ කොළපාට ලෝකෙනින් අපේ ඔක්කොම නෙගටිව් ෆීලිංස් ටික උරාගෙන යාලා අපිට ඔක්කොම පොසිටිව් දේවල් දෙනවා වගේ වයිබ් එකක් තමයි මට තේරෙන්නේ. ඉතින් මේ ඒක ඇත්තටම දැනෙනවා. ආලා බලන්නකෝ. කොහේ හරි පුංචි තැනකට හරි ගමන් ගිහිල්ලා ඒ දේවල් විඳින්න දකින්න එතකොට ඒක මාර එනර්ජි එකක්. මම හැමදාම කියන්නේ ඒකයි මේ මොකද මම දන්නවා වීඩියෝ එකක් තුලින් හිත නිදහස් කරන පිරිසක් ඉන්නවා සෑහෙන. ඉතින් මේ මට සමාව වෙනවා මෙච්චර කාලයක් ඔයාලව අමතක කරා කියන්නේ ඒක ඇත්තට අමතක කරපු එකක් නෙමෙයි උනේ. මට ඒ කැපකිරීම කරන්න වුණා. ළමයි වෙනුවෙන් මොකද මේ අර සාමාන්‍ය දේවල් ටික කළා මට නිකන් නැතිබ. හැබැයි මම ඊට වඩා අර කරන දේ හරියටම කරන්න ඕන නිසා ඒකට ෆුල්ම කැපවීම දුන්නා. ඉතින් දැන් ළමයි එක්සෑම් ඉවරයි. කට්ටිය දැන් වීඩියෝ එක බලනවා ඇති අනිවාර්යෙන්ම. මගේ ළමයි ටික අපේ ළමයි ටික. ඉතින් මෙන්න ඉස්සරහා තියෙන සුන්දර සිරිපා මළුව. සුරරද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරී පාතඹර සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන හිර ආවේ ඔය මවස්සකල ජලාශය අර පැත්තෙන් ආවේ. එතකොට නල්ල තන්නේ තියෙන්නේ ඔය මවස්ස ජලාශයෙන් අර පැත්තේ රවුමේ මේ පැත්තට. එතකොට මේ පැත්ත තමයි නල්ල තන්නේ පාර. ඔයෙන් කෙලින් උඩට එනවා. දැන් ඔය කඩවල හදන සද්ද එනවා මට. කට්ටිය මේ දවස්වල වාරයට තව ටික දවසක් නිසා සෝදන වෙනවා කඩවල ටික හදනවා. ඉතින් තව ටිකකින් උඩ පඩිපිල හම්බෙයි. දැන් වෙලාව බලන්න.
10:51 10:51 වෙලාව අපි ඔකුලාව ගිනේ නේද හැබැයි ඕක නිකන් ගත කරා නම් දැන් මේ 8යි ගාන නේද මම හිතන්නේ මම නැග්ගේ 8යි ගාන වගේ ඕක නිකන් හිටියා නම් ගෙදරටලා මක් කර කර ෆෝන් එක ඔබ හිටියොත් ඕක සාමාන්‍ය දැනෙන්නේ පොඩි කාලයක වගේ හරි ඉක්මනට ගත වෙනවා හැබැයි දැන් බලන්න එච්චර දුරක් ආව මට කාලේ අඩි තාම 10 ගානට පැය දෙකදී ගිය කියලා දැනෙනවා ඒක පොඩි ඒකේ දෙයක් තියෙනවා ගන්න බලන්න අර අපි මොනවාර දෙයක් කරනවා නම් කාලේ කියන එක හරි ඉෆෙක්ටිව් විදිහට ගත වෙනවා නිකන් ගත වෙනවා නම් ඒක ඇත්තටම කාල කෑමක් තමයි මම මෙතන ඉස්සරහට හම්බෙනවා පඩි පෙළ ඔන්න අපි ආවා පඩි පෙළ ගාවට ඉවෙන් වගේ කොහොමද දැනන හැමදේම හරි කට්ටිය පාල කඩා දෙන අර බලන්න ඈත වතුර පාර ලස්සන දියල්ල කඩාගෙන යනවා ඔව්ව අවාරේ විතරක් සක්‍රියන දියලි වාරේට නෑ මොකද වැස්ස නැති කාලේ ඔය ඔක්කොම මුල්පත් ටික හින්දෙනවා අර එනයි ඉතින් අපිට යන්න තමයි තියෙන්නේ මම හිතන්නේ මේ ඉදිකටු පහන පහු කරලා වෙන්න ඕන තව ටික දුර ඉතින් නැත්තේ මතක විදිහට හරියටම කොහොමද කිලෝමීටර නෑ අපි එන ඉස්සරට යමුනේ මෙන්න මෙතන මෙන්න මේක ගැන කියන්න ඕන දැන් ওই වාරේ පටන් ගන්නකොට ওই ප්‍රශ්න ඉස්සරහට එනවා නිතරම වාරේ පටන් ගන්න පුළුවන් තරම් පොලිතින් භාවිත ආවම කරන්න මොකද මේ හැමදේම පොඩ්ඩක් කරේ කැලේට මිශ්‍ර වෙනවා සිරිපාදේ කියලා කියන්නේ හරි පුණ්‍ය භූමියක් ඉතින් මේක පිරිසිදු කරන්න වෙනම කට්ටිය මහන්සි වෙනවා මේ කුණු අරයන්න ඒ කට්ටියට මේව අරයන්නත් බෑ මොකද මේ සමහර කට්ටිය ওই බෝතල් ප්ලාස්ටික් කැලවල අස්සර දාන ඉතින් ඒ වැඩේ කරන්න එපා කරුණා කරලා මේ මොකද මේක පුණ්‍ය භූමියක්. ඉතින් පුණ්‍ය භූමියක මේ වගේ තමන් ගේන කුණු ටික දාලා යන්න තරම් හිතට කොහොමද හිතෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. කැලේ යද්දි ඒකත් වැරදි. හැබැයි අර මේක සිරිපාදයේ වෙලා ඔයාලා ගෙන පොලිතින් ටික ඒ ටික අරයි යන්න බෑ කියලා තරම කියන්නේ මම නම් කියන ඩස්බින් එක කරලා දාන්න බෑ. ඩස්බින් එක කරලා දාන්න පුළුවන් නම් මොකද මේ මෙව්ව අදින්න මිනිස්සු පුදුම මහන්සියක් වෙන්නේ. හිතන්න ඔයාලා මේක දැන් ගේන බඩුව හරි බෝතලේ හරි බීම බීලා හරි කාලා හරි ඔක්කොම ඉවර කරලා හිස් බෝතලේනේ ඉවරන්නේ. ඉතින් ඒක මහලු බරක් නෑනේ. ඒක අරන් යන්න කරනවා. මොකද දවස් ගාණක් සිරිපාද වන්දනා කරන්න එනවා. ඒ එන කට්ටිය හැමෝම මේ දේවල් වලට පිරුවට පස්සේ මේව කරත යන මිනිස්සු යන්න ඕන. මේ බූලි කරත යන යන්න ඕන මිනිස්සු උරව පිටින් කරත යන යන්න ඕන කුණු ටික පහළට කිලෝමීටර් කීයක් යන්න තියෙනවද? පොඩ්ඩක් හිතන්න. ඒ නිසා මානුෂී වෙන්න කියලා ඉල්ලනවා. ඒක මිනිස්සු විඳින දුක නිසා සහ මේක සිරිපාද අඩවිය පුණ්‍ය භූමියක්. ඉතින් මේ භූමිය අපිරිසිදු කරන්න එපා කියලා ඉල්ලන ඇත්තටම වාරේ පටන් ගන්න කලින් පුළුවන් නම් පොලිතින් ගෙනාවට කමන්න ගේන්න වෙනවා. හැබැයි ඒ ගේන පොලිතින් ටොපිකොලේ හරි සාක්කුවේ දාගෙන යන්න ප්ලීස් කරුණා කරලා ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ගේන හැමෝටම දැනුවත් කරන්න පුළුවන් නම් ඒ දේ මතක තියාගෙන ආව නම් ලොකු පිනක් ඒක. ඒක ඇත්තටම ලොකු පිනක්. මොකද ලොකු සෙතක් වෙනවා ඒක හරහා. නිසා නේ වඳින්න ඒ වැඩේ කරන්න එපා. පොලිතින් ගේන්න එපා. ගෙනාවත් ඒක කරා යන්න කියලා ඉල්ලනවා. හරි ආදරෙන් ඉල්ලන්නේ පුළුවන් නම් ඒ වැඩේ කරන්න. මොකද අපි ලස්සන රටක් හදනවා හැමෝම ආසයි අපි ලස්සන රටක් ජීවත් වෙන්න. ඉතින් ඒ දේවල් Taman තුලින් පටන් ගන්න. මොකද අපිට තව කෙනෙක් හදන්න අමාරුනේ. අපිට පුළුවන් අපිට හැදෙන්න. ඉතින් අපි තනි හැදෙනවා කියලා කියන්නේ රටක් හැදෙනවා කියන එක තමයි. ඒ දේවල් අනිත් එක බලපානවා. ඒ කියන්නේ ඒ දේවල් සබදාහමෙන් ඔයාට ආය නැවත ලැබෙනවා. ඒ සබදාහමට ආදරේ වෙන්න, ඒව රකින්න, රැකගෙන විඳින්න. අපි යන් ඉස්සරහට. ආලා පේනවද අක්කමල දෙන්නත් යනවා. කට්ටියත් අතරින් ඉන්නේ. හායි. යා. ඔයාලට පේනවද දන්නේ මේ පඩිපෙළීම සෙවල මැදිලා දිය සෙවල බඳලා තියෙනවා. මොකද මේ දැන් අර වැස්සත් එක්ක අවාරේ මේ ඔක්කොම මේ කවුරුත් වැඩි එන්නේ නැති නිසා ඔක්කොම පාසි බැඳිලා. පේනද ඔයාලට කොළපාට දැන් ටිකක් අඩුයි මේ. කොළපාට තියෙන දෙපැත්තේ මේ ඕක කට්ටිය ගිහලා තමයි ඉතින් මැදෙන්න ඕන. පායලා තමයි ටික හයිසෙවල යන්නේ. එන වෙතෙන්ට තමයි මුල් මතාවට මළුව පේන්නේ පටිපෙළිනකොට මුල් මතාවට කියන්නේ මේ ටික පහු වෙනකොට ශ්‍රී ගෞතම ශ්‍රී පාදස්ථානය. මේ වචන ටික කියවනකොට දැනෙන්නේ වෙනම හැඟීමක්. ඒක කියන්න දෙරින්නේ උදාහරණයක් නැහැ. ಗುಣ සීමාවකුත් නැහැ. ඔයාලා පේනවද මේ වටපිටාවේ
මේ පිහිටීම එක්ක මේ ශ්‍රීපාදස්ථානයේ තියෙන තැනත් එක්ක ඒක පේන්නේ මේ හැම තැනටම වඩා ඉහළින් අර කියන්නේ ඒක වෙනම තැනක් කියන්නේ අර මෙතන සුදුසු වෙන්නේ ඒ නිසාම තමයි අපි මළුවටම යමු මළුව හැරලා තියන්නේ යන්න chance එකක් තියෙනවා වගේ මම හරිම සතුටින් දැන් පහට කරුණා කරන්න යන්නේ මේ මම ආවේ 12යි ගානකට හැබැයි දැන් වෙලාව 3යි ගාන 3ට විතර මම හිතන්නේ ඉතින් මේ එනකොට මම ඉල්ලගෙන ආවේ ඉල්ලලා වහින්න කියලා හැබැයි දැන් කියනවා වහින්න එපා කියලා සහ අද වහින්න හේතුවකුත් තියෙනවා ඒක මම පහට කියලා ඔයාලට කියන්නම් හිතුනොත් මේ අද වහින්නේ නැහැ අද වහින්න විදිහක් නැහැ ඉතින් මේ හරිම සතුටුයි පැය 3ක් මළුවේ හිටියේ මළුව ඇරලා තිබ්බේ ඒ කියන්නේ සාමාන්‍ය අවාරේ මළුව අරින්නේ පොයිටි විතරයි හැබැයි මම ආපු දවස් ටික හරිම විශේෂයි මේ මම වල විස්තර පහට කියලා කියන්න හරිම සතුටින් මම යන්නේ එච්චරයි ඉතින් මේ මම පහළට ගිහිල්ලා කියන්නම් කියලා කිව්ව නිසා වීඩියෝ එකක් ගත්තා අය මේ මම මළුවට ගියේ 12යි ගානකට දැන් 3යි ගානක් වෙලාව මේ සාමාන්‍ය මළුව අවාරට වහලා තියෙන පොයිටි විතරයි සාමාන්‍ය මළුව හරින්නේ. ඒක අවාරට ගිහිල්ලා මළුව ඇතුළට යන්න හම්බ වෙන කියන වෙනම දෙයක් මට උඩ වීඩියෝස් මොකද ගන්න හම්බුන්නේ නැහැ. මොකද ඒක තහනම් නිසා. ඉතින් ඒක කරන්න බැරි වුණා මට සමා වෙන්න. ඉතින් කොහොම හරි මේ මොකද උනේ කියලා මම කියන්නම්. මේ මළුවේ සම්පූර්ණයෙන්ම දැන් අපි මේක හිතන්නේ නැති දෙයක් අපි දන්නේ නැති දෙයක්. මට ඒක නිසා තමයි කියන්නවා කියලා හිතුවේ මේ අපි සාමාන්‍ය වාරයට ගිහිල්ලා මළුව වන්දනා කරනකොට සිරිපතුල වන්දනා කරනකොට මළුව හරිය ලස්සනට තියෙනවනේ. කියන්නේ අපිට ඒක එහෙම තියෙන්නේ කොහොමද කියන එක අමතක වෙනවා. ඇත්තටම මේ ඒක පිටිපස්සේ ලොකු කාර්යයක් තියෙනවා. මේ දැන් මළුව කියන එක මාස වෙසක් පොයෙන් පස්සේ අවාරනේ. එතකොට මාස ගාණක් තිස්සේ මේ වැස්සට අවුවට මේදුමට මේ හැමදේටම මළුවේ තියෙන දේවල් ඒ විදිහට තියෙන්නේ නැහැ. ඒවා අබලන් වෙනවා. එතකොට හානි වෙනවා. දියසවල බැඳෙනවා. ඔය රන් වැටවල් එහෙම තින්ත කියන ඔක්කොම පතුරු ගිහිල්ලා වැස්සට දෙමිලා ගොඩාක් හානි වෙනවා. ඉතින් මේ ඒක අපි දන්නේ නැති වුණාට ඒක හැම වාරයකම පිරිසිදු වෙනවා. ඒ කියන්නේ හැම වාරයකම මුළු මළුවම සම්පූර්ණයෙන්ම අලුතෙන් දින්ත ගාලා ඔයාලට පේන්න ලස්සන රංගටවල ටික ඔක්කොම දියසෙල බැඳලා තියෙන්නේ. ඒ දියසෙල එකින් එක සුද්ධ කරලා හරිය අමාරු වැඩක් ඒක. ඒ කියන්නේ දියසෙල එකින් එක සුද්ධ කරලා ඒවා ඊට පස්සේ මැදලා ඒවට ඊට පස්සේ පොලිෂ් කරලා ආයේ තින්ත ගාලා ආයේ ඒ රත්තරන් පාට ඒවා ආලේප කරලා පුදුම ගේමක් ඒක. හැම බිත්තියක්ම කපලා දියසෙල යවලා සුද්ධ කරලා টয়ලට් හොදලා පුදුම ලොකු වැඩක්. ඒක අර අපි හිතන්නකො ගෙදරක් අපි සතියක් ඉන්න තුනම කොහොමද ඒ ගෙදර තියන්නේ කියලා. එතකොට මාස ගාණක් වැස්සට අවුවට මීදුමට ඒ හැමදේටම මොරොතු දීලා එව්වා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න පුදුම ගේමක් ගන්න වෙනවා කරන්න වෙනවා. ඉතින් මේ මට කොහෙදෝ පිනකට හම්බුණා chance එක ඒකට පොඩි දායකත්වයක් ලබා දෙන්න. ඉතින් මේ එතන කට්ටිය සුද්ධ කරනවා. කියන පිරිසක් ඇවිල්ලා හැම වාරයකම පටන් ගන්න කලින් මේ මුළු සම්පූර්ණයෙන්ම සිරිපාදේම සුද්ධ පවිත්‍ර කරනවා. එතකොට තින්ත ගාලා ඔය රංගට ලාලේප කරලා පුදුම ලස්සන පින්කමක් ඒක. ඒ කියන්නේ හම්බෙන්නේ නැති පින්කමක්. ඉතින් මේ මට අවස්ථාවක් හම්බුණා ඒවට දායක වෙන්න. ඉතින් මම මහන්සි කියලා බලන්න නැතුව පුළුවන් උපරිම දායක වුණා. ඔයාලත් අනුමෝදන් වෙන්න. මේක ඇත්තටම ලේසියෙන් හම්බෙන්නේ නැති පිනක්. ඒක ඇත්තටම ලොකු පිනක්. මොකද මේ අපේ ගිහිල්ලා කී දහහක් වන්දනා කරනවා සිරිපතුල. එතකොට එතන ඒ විදිහට පිරිසිදු තියන්න ඒක වෙනම දෙයක්. ඉතින් මට ඇත්තටම අවස්ථාවක් හම්බුණා. ඒතර ගොඩක් පිං එතන හිටපු කට්ටියට අවස්ථාව ලබා දුන්නාට. ඉතින් ඔන්න ඔහොම තමයි මම සතුටින් ආවේ. මම අද වහින්නේ නැහැ කියලා කිව්වේ ඊයේ වැහැලා හේතුවක් නිසා අද වහින්නේ නැහැ. ඒක හේතුව මම කියන්නේ නැතුව ඉන්නම් මේ අද වහින්නේ නැහැ. දැන් වෙලා 3යි ගානක්. ඕනනම් වැඩ ඉවර වුණාට පස්සේ වහිවි. ඉව්වා ලස්සන දේවල්.
ඉතින් මේ හරි අපි පහලට යන ගමන් ඉන්නේ. අපි කියන්නේ මට ඉස්සරහින් ලස්සන පේනවා දියැලි දාමයක් මේ අවාරට එන සුන්දර දියැලි පුදුම ලස්සනක් එවුවා. අර පැත්තේ මාවුස්සා කැලේ අර පැත්තේ අර කඳු මුදුනේ දැන් වැටෙන දියැලි. ඔයාලට මේකෙන් පේනවල පේන්නේ. ඒ නිසා මම දකින්න විදිහ හිතාගෙන බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඉතින් හරි සුන්දර ගමනක්. මම මෙතනින් එහාට වීඩියෝ එකක් ගන්නවද නැද්ද කියලා තාම අදහසක් නැහැ. දැන් මට පෙන්වන්න තියෙන හැමදේම මම ඔයාලට පෙන්වනවා. මට උඩ මළුවේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒකට සමාව වෙන්න. මොකද අර එතන තිබ්බ දේවල් ටිකත් එක්ක ඒක සුද්ධපතලෙන් ගන්න හරියන්නේ නැහැ. මේක ගැලපෙන්නේ නැහැ වගේ. සහ මළුවේ ඇතුළේ කොහොමද වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම පහලට යනවා. ගිහලා නලතන්නේ මම නැවතිලා හිටපු තැන වාහනේ අරගෙන එහෙමම මම දන්නේ කොහේද කියලා මට හිතුච්ච තැනක මම යනවා. අපි එන පහලට යමු. එහෙනම් මම ආ වීඩියෝ ගනිද නැද්ද දන්නේ නැහැ. ගත්තේ නැතුණොත් මේක තමයි එන්ඩ් එක වීඩියෝ එකේ. එහෙනම් හැමෝටම ජය වේවා. ඔයාලට තව ලස්සන වීඩියෝ මාලාවකින් නැවත සෝලෝ හයික බලා ගන්න පුළුවන්. කලින් වගේ එනවා කියලා මේ වීඩියෝ නොදී ඉන්නේ දැන් ඇත්තටම දෙනවා. ඉතින් මේ දවස් ටික ප්ලෑන් කරන් ඉන්නේ. මට දවස් කීපයක් නිවාඩු තියෙනවා. ඉතින් එහෙනම් අපි ලස්සන වීඩියෝ එකකින් ලබන සතිය හම්බ වෙන හැමෝටම ජය වේවා. An endless journey through the forest deep, where nature's secrets lie and mysteries sleep. Hidden villages, whispered tales of old, unfolding stories that the trees still hold. I wander alone, under skies so vast, through ancient paths where shadows are cast. The beauty of the wild, a silent guide, as I seek the echoes where the legends hide. In every rustling leaf, in every breeze's call, the spirit of the forest speaks, enchanting all. Through valleys lush and mountains high, I lose myself, where the earth meets sky. Traversing alone through nature's embrace, I am the solitary wanderer, the solo hiker.